ඉඳන් 13 පන්තියට යනකම් මම තමයි පිරිවෙන් කතික තරඟවල පළවෙනියා. එහෙමයි. එතකොට ඒ මුකරිකම සහ කතිකත්වයේ නිරන්තරයෙන්ම වික්ෂුන් වහන්සේ නමකට තියෙන්න ඕනේ. විශේෂයෙන්ම දේශකයාණන් වහන්සේ නමක් විදිහට මේක ප්‍රතිහාරයක් නේ. දේශනා ප්‍රතිහාරය. මිනිස්සුන්ගේ සිත් ඇද බැඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ඔය විඥාවක් පෙන්නලා. එහෙමයි. තව එකක් තමයි ඔය තමන්ගේ තියෙන බාහිර හැකියාවක් පෙන්නලා ඒ සේරම යට කරගෙන යනවා පින්නතුනි දේශනා ප්‍රතිහාරයට. තථාගතයන් වහන්සේගේ දේශනා ප්‍රතිහාර නොතිබෙන්න 62ක් මිත්‍යා මතවලින් ගහන වෙච්ච ඒ ඉන්දියාව මුළු ලෝකෙම මේක වැළඳගත්තේ. මූලිකව කියන කරුණු මිනිස්සුන්ට බොහොම සරලව තේරුම් යන්ට තථාගතයන් වහන්සේගේ තිබ්බ දේශනා විලාස ක්‍රම අතරින් උන්වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා වන අපිට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් අනුත්සාහක වෙනවා නම් ඒක හරි අපූර්වයි. අල්ප මාත්‍රයක් හෝ වේවා අප්‍රමාණ කරුණාවකින් මේ කාරණා කියනවනම් එහෙමයි. අයකට අර කියන්නේ අවංකකම කියන එක තියෙන්න ඕනේ. ඕක හදාගත්තේ කොහොමද? මිනිස්සු ගොඩක් අහනවානේ නේ හාමුදුරු බණ කියන්න සල්ලි ගන්නවා කියලානේ. එහෙමයි. මම කවදාවත් ධර්මදේශනාවකට මිලක් නියම කරලා නැහැ. එතකොට කියයි ඒක නොගත්තට වාහනේ හයර් එක ගන්නවන්නේ කියලා. නෑ මිනිස්සු එහෙමයි. එහෙමයි. අපි තමයි කියන්නේ දුර බලලා අපේ රියදුරු මහත්තයා කියන්නේ ඒකට ගැළපෙන ප්‍රමාණයක් දෙන්න කියලා. ඒකට උචිත මුදලක් නියම කරන්න. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕන කාරණා මේ ලාභ පුද්ගලික ලාභ ප්‍රයෝජන මත ධර්මදේශනා නොකිරීම එකාතක ආශ්චර්යයක්. මේක මිනිස්සු වැළඳ ගැනීම. මොකද මිනිස්සු බලනව හැම වෙලේම රහාමුදුරු උසාවිවල නඩු කතා කරන්න ලෝයස්ලා අරගෙන යන්න. එහෙමයි. සල්ලි දීලා ලෝය කෙනෙක් ගන්නවා. නඩුව කතා කරලා ඉවරුනාට පස්සේ ඒක ඉවරයි නැතනේ. එතන ඉවරයි. බණ කියන ඒවා එහෙම වෙලා බෑ. ඒක අර හාමුදුරු කෙනෙක් සල්ලි දීලා අරගෙන ගිහිල්ලා බණක් කියවනවා එක සමානයි අර ලෝය කෙනෙක් අරගෙන ගිහිල්ලා නඩුව කතා